मनलोल रंग सेना हदेसियुम दहरा नवतिलाने නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මා හයි යාළුවනේ අලස් තාතරින් ආතරින් පිළිගන්න මගේ YouTube channel එකට මම දැන් නැගිට්ට විතරයි. මම නැගිට්ට ගමන් වතුර එකක් බොන්නවා. මොකද මම වතුර බොන ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒ නිසා මම හිතලම වතුර බොනවා වැඩිපුර. ඉතින් මං චුට්ටක් මහත් වුණා. චුට්ටක් නෙවෙයි ගොඩක් මහත් වුණා. කිලෝ 68ක් බර ආවා. එච්චර වැඩි වෙලාම නැහැ. ඉතින් දැන් කෑම පාලනය කරලා විතරක් කිලෝ 60කට බස්ස ගත්තා. මම වේල් 2යි කන්නේ, ඒක චුට්ටයි කන්නේ. මේ තමා මම පාවිච්චි කරන ෆේස් වොෂ් එක. මම විශේෂයෙන් කරන උදේට රූටින් එකක් නැහැ. හැබැයි ඉස්සරහට රූටින් එකක් කරන් යන්න මම බලාපොරොත්තු වෙනවා. මං ගොඩක් ආසයි තෙල් කෑම කන්න. ඉතින් මේ දවස්වල මට වැඩිපුර තෙල් කෑම කැවුණා. ඒක නිසා මුණි පිම්පල් ඇවිල්ලා තියෙන්නේ. මට කොහොමත් ඔයිලි ස්කින් එකක් තියෙන්නේ. අද මට කොණ්ඩේ වෙනුවෙන් මුකුත් ට්‍රීට්මන්ට් එකක් කරන්න බැරි වෙනවා. කොණ්ඩේ ගොඩක් ඩ්‍රයි වෙලා තියෙන්නේ. මං වෙන දවසක මං කොණ්ඩේ වෙනුවෙන් කරන සත්කාරයක් අරන් එන්නම්. ඉතින් මං අද උදේට කැරට් ජූස් එකක් බොන්න හිතුවා. මං සාමාන්‍යයෙන් උදේට කිරි බොන කෙනෙක් නෙවෙයි. බත්ම තමා කන්නේ උදේට. ඉතින් මට හිතුණා අද කැරට් ජූස් එකක් බොන්න. මං ඉඳලා හිටලා නම් බණ්ඩක්කා ජූස් බොනවා. අද මං කැරට් ජූස් එකක් බොන්න හිතුවා. ජූස් එක බීලම මං උදේට යන්න ලෑස්ති වුණා. මං හිතුවා අද බණ්ඩක්කයි කරවලයි එකට දාලා පරිප්පු හදලා පපඩම් ටිකක් බෙදලා ගන්න. ඉතින් මං උයලා ඉවර වෙලා එහෙම ගියා ඉක්මනට රෙදි වනන්න. මොකද අවුව ඇවිල්ලා තියෙනවා. මේ දවස්වල ටිකක් අවුව අඩුයි. ඒ ඉක්මනට අවුවක් දකින්න සැනින් මං කරන්නේ රෙදි ටික වනන එක. ඉතින් මං නාලා ඇවිල්ලා එහෙම රෙදි ටික වනන්න ගත්තා. ඉතින් මේ දවස්වල අම්මි ගෙදර නෑ. අපේ ආච්චිලාගේ ගමේ අපි ෂොප් එකක් දාලා තියෙනවා. ඒක බලාගන්නේ අම්මි. ඉතින් ගෙදර ඉන්නේ මායි චූටි අක්කි තාත්ති විතරයි. මේ දවස්වල නම් අක්කිත් ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි ගෙදර වැඩ බෙදන් කරන්නේ සාමාන්‍යයෙන්. මං සාමාන්‍යයෙන් උයන එක කරනවා, අනිත් එක්කෙනා ගෙවල් අස් කරනවා. ඒ විදිහට කරන්නේ. ඔහොම තමයි ඉතින් අපේ වැඩත් කරගෙන ගෙදර වැඩත් කරගෙන ඉතින් මට කැරට් ජූස් එක බීපු නිසා උදේට තාම කන්න බඩගින්නක් නැහැ. ඉතින් මට වැඩ වගේක් තියෙනවා. මම ඒ ටික කරන්න ගත්තා. මේ මං ඊයේ හදපු අමුතු කෑමක්. ඒක රසයි ගොඩක් අලුව වගේ. ඉතින් ඒකත් කන ගමන් මම හිතුවා මගේ වැඩ ටික පටන් ලාවට අවුවක් තියෙනවා. හයියෙන් හොලනුත් හමනවා. ලාවට පොඳත් වැටෙනවා. ඒත් මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ. හයියෙන් වහීද නැද්ද? මං කෝකටත් රෙදි ටික අරගෙන ඉක්මනට දැම්මා.
ඉතින් අපේ ජීවිතත් ඒ වගේ තමයි. මොනවා කොයි වෙලේ කොහොම වෙයිද කියලා හිතා ගන්න බෑ. අපි හැම එකටම මුණ දෙන්න අපි රෙඩි වෙලා ඉන්න ඕනේ. මේ පැංචිගේ නම තමා රැන්ඩියලින. මෙයා අපිව දැක්කොත් මෙයාට පිස්සු වගේ. ඉතින් යන පස්සෙන් එනවා. ඉතින් මෙයා ගොඩක් දුරට මේ කාමරේට එනවා. ඉතින් එයාට වෙනම කුෂන් එකක් දාලා තියෙනවා මේ කාමරෙත්. ඉතින් මං ගේ ඇතුළට එද්දී එයාට පිස්සු වගේ දුවගෙන ආවා. ඉතින් මෙයා හිතන් ඉන්නේ රැජිනක් කියලා. මෙයාට මස් මාළු දෙක ඇරෙන්න වෙන කිසිම දෙයක් දුන්නට කන්නේ නැහැ. බිත්තරයක්වත් කන්නේ නැහැ. එයාට මසුයි මාළුයි අනිවාර්යෙන් ඕනේ. නැත්තම් එයා බඩගින්නේ. ඒ වගේම මෙයාට කොච්චර පුඩු තිබ්බත් හැම පුඩුවක් මෙයාට ඕනේ. ඉතින් මම පුරුදු කරලා තියෙන්නේ දැන් එයාට වෙන පුටුවක් අයින් කරලා එළියේ ගේ ඇතුළේ පුටු වලට නම් එයාට සතුරු වැඩිම වුණොත් තමයි ඇවිල්ලා නගින්නේ. නැත්තම් එහෙම නගින්නේ නැහැ. හරිම අහිංසකයි. එයා ගැස් දෙකිනුත් ඒක පේනවා. ආදරයට හරිම කැමතියි. ඔන්න එක පාට වහින්න පටන් ගත්තා. ඉතින් මේ දවස්වල අනුරාධපුරේට නම් මාරම සීතලයි. මේ වියලි කලාපෙද කියලා හිතන තරම් සමහර දවස්වලට මාරම සීතලයි. ඉතින් ඇස් වෙලාවේ උණු උණුවේ මොන හරි බොන්න ඕනේ. ඉතින් මං කිරියෙකුත් බීලා ආයෙත් තේ එකක් ජීවිතය මා පුදුමාකාර දෙයක්. අපිට ලැබීම් නොලැබවීම් සමව දරා ගැනීමට පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මම විශ්වාස කරන දෙයක් තමයි හැමදේම වෙන්නේ හොඳට. දෙයක් අයිමිවීම මත කඩා වැටීම වෙනුවට දිනක ඊටත් වඩා හොඳ දෙයක් ලැබෙනවා කියන විශ්වාසයෙන් ගෙවුණු අතීතයක් නපුමිනි අනාගතයක් අනවශ්‍ය විදියට පදනවි මේ ගෙවෙන මොහොත උපරිම විඳින්න. සතුටින් ඉන්න. තමන්ට ආදරය කරන්න. හැමදේම හිතනවටත් වැඩිය සාර්ථක වෙනවාම. ඉතින් මම නැවත එනකම් ඔයාලා පරිස්සමෙන් ඉන්න. ආදරේ මම ඔයාලා හැමෝටම.